හෙලෝ අයිබෝවන් ඉතින් කොහොමද ඔයාලට ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අදත් ඔන්න ඔයගොල්ලන්ට විශේෂ වෙච්ච රීඩින් එකක් තමයි අරගෙන ආවේ. මේ රීඩින් එක මම හිතන්නේ ඔයාලා මේ වීඩියෝ එක ඔයාලට සජෙස්ට් කරා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ තියෙන දේවල් ඔයාලට රෙසිනේට් වෙයි. අද මම ඔයාලට සයන්ස් කිහිපයක් ලබා දෙනවා. ඉතින් බලන්න මේ සයන්ස් වලින් එකක් හරි ඔයාලට මැච් වෙනවා නම් ඔයාලට මේ රීඩින් එකේ තියෙන දේවල් අදාළයි. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ අපි අලුතෙන් WhatsApp channel එකක් හදලා තියෙනවා. ඒ channel එකේ ඔයගොල්ලන්ට daily messages share කරනවා. ඉතින් ඔයගොල්ලෝ ඒකත් එක්ක සම්බන්ධ වෙන්න. ඒකේ link එක මම description එකේ දාලා තියෙනවා. ඉතින් ඒ වගේම personal readings ගැන ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඔයගොල්ලන්ට personal readings දැන් අපෙන් අරගන්න පුළුවන්. ඉතින් personal readings ගන්න අවශ්‍ය කට්ටිය WhatsApp message එකක් දාන්න මට මේ display එකේ තියෙන number එකට. හරි. ඉතින් අපි බලමු අද දවසේ ඔයගොල්ලන්ට මොනවද මේ reading එකෙන් ලැබෙන්න තියෙන messages කියලා. ඊට කලින් බලන්න මෙන්න මේ සයින්ස් වලින් එකක් හරි ඔන්න ඔයාටත් මැච් වෙනවද කියලා. පළවෙනිම සයින් එක තමයි ඔයා පහුගිය පැය 24 ඇතුළත මොකක් හරි රෝස මලක් දැක්කද? රෝස මලක් ඒක කැමති පාටක රෝස මලක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අනිවාර්යයෙන්ම රෝස මලක් වෙන්න ඕනේ. පැය 24ක් ඇතුළත. ඒක සමහර විට ඔයා ඇත්ත රෝස මලක් දකින්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඒක මොකක් හරි ෆොටෝ එකකින් දකින්න පුළුවන්. කොහොම හරි ඔයා රෝස මලක් දැක්කනම් මේ රීඩින් එකේ තියෙන දේවල් ඔයාට අදාළයි. ඉතින් දෙවෙනි එක තමයි ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්න ඇඳුම සුදු පාට හරි නිල් පාට හරි කහ පාට හරි ඔන්න ඔය කියන පාට තුනෙන් එකක් නම් මේ රීඩින් එක ඔයාට අදාළයි. ඒ වගේම ඔයා පෙබරවාරි අප්‍රේල් ඔක්තෝබර් දෙසැම්බර් මෙන්න මේ කියන මාසවල ඉපදිච්ච කෙනෙක් නම් මේ රීඩින් එක ඔයාට අදාළයි. ඒ වගේම ඔයා 12 18 24 30 කියන දවස්වල මෙන්න මේ කියන දවස්වල ඉපදිච්ච කෙනෙක් නම් ඒත් ඔයාට මේ රීඩින් එක අදාළයි. ඒ වගේම ඔයාගේ ලකී නම්බර් එක 5 9 2 කියන නම්බර්ස් වලින් එකක් නම් මේ රීඩින් එක ඔයාට අදාළ වෙනවා. ඒ වගේම ඔයාලා ගෙදර ඉන්නවා නම් කළු පාට තියෙන බල්ලෙක් හරි පූසෙක් හරි ඔන්න මේ රීඩින් එක ඔයාට අදාළයි. ඒ වගේම ඔයා මේ රීඩින් එක බලන්නේ රෑ 9ත් පාන්දර 3ත් අතර කාලය ඇතුළත බලන කෙනෙක් නම් ඒත් මේ රීඩින් එක ඔයාට අදාළයි. ඒ වගේම මේ රීඩින් එක බලන ඔයා වයස අවුරුදු 25ත් 30ත් අතර සීමාවේ කෙනෙක් නම් ඒත් ඔයාට මේ රීඩින් එක අදාළ වෙනවා. ඒ වගේම ඔයා මේක බලන වෙලාවේ ඔයාට මොකක් හරි කොන්දේ අමාරුවක් හරි කකුලේ අමාරුවක් හරි මොකක් හරි ඔයාට වේදනාවක් තියෙනවා නම් කොන්දේ හරි කකුලේ හරි ඔන්න ඒත් ඔයාට මේ රීඩින් එක අදාළ වෙනවා. ඉතින් ඒ වගේම ඔයා මේක බලන වෙලාවේ ඔයාට ලොකු සීතලක් වගේ දෙයක් ඔයාගේ ඇඟට දැනෙනවා නම් සීතලක් ඒත් ඔයාට මේ රීඩින් එක අදාළ වෙනවා කියලා කියන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයා පහුගිය දවස් 2-3 වගේ කාල සීමාව ඇතුළත ඔයා නිතර ඒන්ජල් නම්බර්ස් දකින්නවා වෙන්න පුළුවන්. ඔයා නිතර ඒන්ජල් නම්බර්ස් ඔයාට එකම ඒන්ජල් නම්බර් එකක් නිතර ඔයාට දකින්න හම්බුනා නම් 3-4 සැරයක් වගේ ඔන්න ඒත් ඔයාට මේ රීඩින් එක අදාළ වෙනවා. හරි. ඉතින් මම හිතනවා ඔයාලටත් මේ සයන්ස් වලින් එකක් හරි ගැලපෙන්න ඇති කියලා. ඔයාලට කීයක් මේ සයන්ස් වලින් කීයක් ඔයාලට ගැලපුණාද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. හරි. එහෙනම් අපි අද බලමු ඔයාට තියෙන රීඩින් එක මෙසේජ් එක මොකක්ද කියලා. හරි. අපි බලමු අද ඔන්න ඔයාට මොනවද තියෙන මැසේජ් කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔන්න ඔයාලා දැන් ඉන්නේ ඔයාලගේ ජීවිතේ තිබිච්ච මොකක් හරි එක දොරටුවක් වහලා තවත් අලුත් ලොකු දොරටුවක් විවෘත කරන සන්ධි ස්ථානයක කියලා කියන්න ඕනේ. ඉතින් ඔයාලා මෙච්චර කාලයක් ආපු ඔයාලගේ ජීවිත ගමන දිහා බලපුවාම ඒක ඇතුලේ ඔයාලා ගොඩාක් දුක්ඛම් කොටළු වලට මුහුණ දීලා තියෙනවා. ඒකෙන් ගොඩාක් පාඩම් ඉගෙනගෙන තියෙනවා. ගොඩාක් අත්දැකීම් ජීවිතයට අරගෙන තියෙනවා කියලා පෙන්නනවා. දැන් මේ හැම දෙයකම ඔයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාලයක් ඇවිල්ලා තියෙන කියන එක මේකෙන් කියනවා. ඉතින් ඔන්න ඔයාගේ හැම දෙයකම අස්සන්න නෙලා ගන්න පුළුවන් හොඳ කාලයක් ඔයාලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේක ඔයාගේ සෝල් ජර්නි එකේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ වෙන මොහොතක්. ඉතින් මට මේකේ විශේෂම කාඩ් එකක් සිලෙක්ට් වුණා The World කාඩ් එක. ඉතින් මේකෙන් අද කියන්නේ ඔයා පහුගිය කාල සීමාව ඇතුලේ මොකක්ම හරි ඔයාගේ ප්‍රොජෙක්ට් එකක් එහෙම නැත්නම් ඔයාගේ affair එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ ඔයාට තිබිච්ච මොකක් හරි පුරුද්දක් ඔයා අවසන් කරලා තියෙනවා කියන එක මේකෙන් අපිට පෙන්නනවා.
ඉතින් ඔයා මෙච්චර කාලයක් දරාගෙන හිටපු මානසික පීඩනයක් තිබ්බනම් ඔන්න ඒ දේවල් දැන් අවසන් වෙමින් පවතිනවා. ඒ වගේම ඔයා යම්කිසි මොකක් හරි දෙයකට පෙරදිලා වගේ හැඟීමක් වාට මෙහෙම පෙරදිච්ච හැඟීමක් වාට දැවුනා නම් ඔන්න ඔයා මතක තියාගන්න ඕනේ ඒක ඇත්තටම ඔයාට ඒ දැනෙච්ච හැඟීම පරාජයක් නෙවෙයි අලුතෙන් ඔයාට ඔයාගේ ජීවිතයේ අලුත් ආරම්භයක් ගන්න අවශ්‍ය කරන අවකාශය මේකෙන් හදලා දීලා තියෙනවා කියන එක අන්න ඒ වගේ අවකාශයක් නිර්මාණය කිරීමක් විතරයි කියන එක තමයි මේකෙන් අපිට කියන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයාගේ ජීවිතේ මේ වෙනකන් ගත වෙච්ච කාල සීමාව ඇතුලේ මේ වෙනකන් ආපු ගමන ඇතුලේ එක චක්‍රයක් ඔයාගේ දැන් අවසන් වෙලා තියෙනවා. ඉතින් ඔයා දැන් මේ වෙලාවේ ඉන්නේ කිසිම දෙයක් නැති තැනක නෙවෙයි. ඔයාගේ ජීවිතේ ගොඩාක් අත්දැකීම් වලින් පිරිච්ච හොඳ පරිපූර්ණ ඔයාට අවබෝධයක් තියෙන මොහොතක ඔයා ගත කරනවා කියන එක තමයි මේකෙන් අපිට පෙන්වන්නේ. ඒ වගේම කියන්න ඕනේ ඔයා මේ වෙලාවේ ඉන්නේ ගොඩාක් තියුණු මනසකින් බලන මොහොතක. ඉතින් ඒ වගේම ඔයාට ඉස්සරහට ගොඩක් වැදගත් තොරතුරු ඒ වගේම මොකක් හරි ලෙටර් එකක් වෙන්න පුළුවන් මොකක් හරි ඔයාට මැසේජ් එකක් ලැබෙන්න තියෙනවා ඉස්සරහට. ඒ වගේම ඔයා බලාපොරොත්තුෙන් හිටපු රැකියා අවස්ථාව. එහෙම නැත්නම් ඔයා විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක් නම් ඔන්න ඒ විදේශගත වීම සම්බන්ධව මොකක් හරි මැසේජ් එකක් ඔයාට ඒ හරහා ලැබෙන්න පුළුවන් කියන එක කියන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාලා මේ වෙලාවේ ඉන්නේ ඔයාලා අර ඔයාලට ජීවිතේට එන ප්‍රශ්න වලට බය වෙලා හැංගෙන තැනක නෙවෙයි. ඔයා ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් අර නිකන් අපි කියන්නේ ඕනම යුද්ධයකට යනකොට අර සටන්කරුවෙක් ඒකට මුහුණ දෙන ස්වභාවයක් තියෙන්නේ. අන්න ඒ වගේ ඔයාලටත් මේ වෙලාවේ ඕනම ඔයාගේ ජීවිතේට එන ඕනම ප්‍රශ්නකදී ඕනම බාධකයකදී ඔයාලට ඕන අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් මානසිකත්වයක් ඔයා තුළ තියෙනවා කියන එක පෙන්නනවා. ඉතින් ඒ වගේම ඔන්න ඔයා කාලයක් තිස්සේ තනිකඩව හිටපු කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාට මොකක් හරි අතීතයේ තිබ්බ මොකක් හරි කාර්මික රිලේෂන්ෂිප් එකක් හින්දා ඔයා මොකක් හරි ඔයාගේ සිත් රිදීමකින් හිතේ වේදනාවකින් පසු වෙච්ච කෙනෙක් නම් ඔන්න ඔයාලට දැන් අලුත් සහකාරයෙක් හම්බ වෙන්න ඒකට අවශ්‍ය කරනේ මානසික වටපිටාව ඔයාගේ හැදිලා තියෙනවා කියන එක ඔයා ඒකට දැන් සූදානම් කියන එක මේකෙන් අපිට කියනවා. ඉතින් ඒ වගේම ඔයාට ලැබෙන්න ඉන්න කෙනා ඊ타මත්ම බුද්ධිමත් ඒ වගේම ගොඩක්ම අර මේ කමියුනිකේෂන් පැත්තට සංනිවේදනයේ පැත්තෙන් එයා ගොඩාක් දක්ෂ පුද්ගලයෙක් වෙනවයි කියන එක කියන්න ඕනේ. ඉතින් ඒ වගේම දැන් මේ වෙනකොට ඔයාලා සම්බන්ධතාවයක ඉන්න කෙනෙක් නම් ඔයාලගේ ඒ සම්බන්ධතාවයේ මොන හරි පරණ ප්‍රශ්න ගැටලු ඒ දේවල් තිබ්බනම් ඔන්න ඒ දේවල් අවසන් වෙලා ඕගොල්ලෝ දෙන්න අතර අලුතෙන් හොඳ අවබෝධයක් ඒ වගේම හොඳ පැහැදිලි කතා බහක් ඇති වෙනවයි කියන එකත් කියන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාලගේ ඒ සම්බන්ධතාවය ඇතුලේ පරණ රහස් හරි මොනවා හරි සැකයන් වගේ දේවල් තිබ්බනම් ඔන්න ඒ දේවල් වල ඇත්ත ඉස්සරහට එළි වෙලා ඔයාලට ඇත්තටම සතුටින් ඉන්න පුළුවන් කාල සීමාවක් ඉස්සරහට උදා වෙනවා කියන එක මේකෙන් අපිට පෙන්නනවා. ඉතින් ඒ වගේම ඔයාලට ඔන්න අලුත් ව්‍යාපාරයක් ගැන මේ වෙනකොට ඔයාලා හිතමින් ඉන්නවනම් මේක ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න ඔයාලා හිතමින් හිටියනම් ඔන්න දැන් මේ වෙලාවේ ඔයාලට ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න හොඳම කාල සීමාවක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයා තාක්ෂණයේ පැත්තෙන් එහෙම නැත්නම් sannivedanaya පැත්තෙන් හරි මොකක් හරි විදේශ රටවල් එක්ක එකතු වෙලා ඒ හා සම්බන්ධ වැඩ කටයුතු කරගෙන යන කෙනෙක් නම් එහෙම කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ දේවල් වලින් ඔයාලට ගොඩක් ලාභ ලබන්න පුළුවන් ඉස්සරහ කාලෙදි කියලා කියන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ දැන්ට රැකියාවක් කරන කට්ටිය ඉන්නවා නම් හරි ඔන්න ඔයා අලුතෙන් රැකියාව අවස්ථා හොයන ගමන් හිටපු කෙනෙක් නම් හරි ඔයාලට රැකියාව කරන කට්ටියට රැකියා ස්ථානයේ ඔයා කරන රස්සාව ඇතුළේ ඔයාට උසස් වීම වගේ දේවල් ලැබෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ඔන්න අලුතෙන් රැකියා හොයමින් හිටපු කට්ටියට ඉතාමත්ම ඉක්මනින් ඔයාලට සුබ ආරංචියක් ලැබෙයි කියන පණිවිඩය දෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාලගේ දක්ෂතාවයන් ඔයා තුල පවතින දක්ෂතාවයන් ඉස්සරහදී අනිත් අය ඔයාගේ තියෙන දක්ෂතාවයන් දැකලා ඔයාව අගය කරයි. අන්න ඒක ඔයාට ඉස්සරහ කාලෙදි බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේම ඔයාලා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ගොඩක්ම ඉන්වෙස්ට්මන්ට් පැත්තෙන් ඔය මුදල් ආයෝජනය කරන පැත්තෙන් ගත්තොත් එහෙම ඔයාලා ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕන කාල සීමාවක්. හොඳ සැලකිලිමත්ව ඒ වගේ දේවල් වල මුදල් ආයෝජනය කරන්න කියලා කියනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයාලා මොකක්ම හරි ඉස්සරහ කාලේ තීරණයක් ගන්නකොට ඒ ගන්න මොකක් හරි වැදගත් තීරණයක් විශේෂයෙන්ම ඉන්වෙස්ට්මන්ට් පැත්ත ගැන එහෙම කතා කරත් එහෙම ඒ සම්බන්ධ තීරණ ගන්න කලින් ඒවට අදාළ කරන මේ විස්තර තොරතුරු ඒ දේවල් හොඳින් ගොඩක් අධ්‍යයනය කරලා ඒකට ගැළපෙන හොඳ ඉවසීමකින් යුතුව හොඳ බුද්ධිමත් තීරණ ගන්න කියන එක අපිට මේකෙන් මැසේජ් එකක් විදිහට දෙනවා.
ඉතින් ඒ වගේම ඔයාලා පහුගිය කාල සීමාව ඇතුළත ගොඩක් මහන්සි වෙලා තියෙන බව මේකෙන් අපිට පෙන්වනවා. මේකෙන් අපිට ඒ වගේම දෙන මැසේජ් එක තමයි ඔයාලගේ ශරීරයට මේ වෙලාවේ ඔයාලා විවේකයක් ලබා දෙන්න ඕනේ කියලා පණිවිඩය දෙනවා. ඉතින් ඔයා ගොඩක් සබාදහමත් එක්ක ඉස්සරහට පොඩ්ඩක් කාලය ගත කරන එක හොඳයි. ඒකත් එක්ක ඔයාගේ ශරීරයට ලොකු විවේකයක් ලබා දෙන්න පුළුවන් කියන එක තමයි මේකෙන් අපිට පෙන්වලා දෙන්නේ. ඔයාගේ සිතුවිලි විසිරීලා යන්න ඉඩ දෙන්න එපා. ඔයාගේ සිතුවිලි ඒ අතවල් වල දුවන ස්වභාවයක් මේකෙන් අපිට පෙන්වනවා. ඔයාගේ මානසික ඒකාග්‍රතාවය කියන දේ ඉස්සරහ කාලෙදි තියාගන්න කියන එක කියනවා. ඒකට ඔයාට භාවනාව කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒ වෙනුවෙන් ඔයාට පුළුවන් නම් ඔයාගෙම ජර්නලින් වගේ දෙයක් කරන්න, ඔයාට ඩයිරි එකක් මේන්ටේන් කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ හැබිට් එකකින් ඔයාට ඔයාගේ ජීවිතයේ තියෙන ඉලක්ක පැහැදිලි කරගන්න පුළුවන් කියන එක මේකෙන් පෙන්නලා දෙනවා. ඉතින් ඒ තුලින් ඔයාගේ සිතුවිලි මානසිකව ඔයාගේ මානසික ඒකාග්‍රතාවය රැකගන්න පුළුවන් කියන එක තමයි මේකෙන් පෙන්නලා දෙන්නේ. ඒ වගේම ඔයා අධ්‍යාත්මික වශයෙන් ඔයාට ඉස්සරහට හොඳ කාල සීමාවක් තියෙනවා. ඔයාගේ ඉන්ටියුෂන් එක ගොඩක් පවර්ෆුල් කාල සීමාවක්. ඉතින් මේ කාල සීමාවේදී ඔයාට විශේෂයෙන්ම ඔයාට ආකර්ෂණ නීතිය law of attraction හරහා ගොඩාක් ඔයාට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාල සීමාවක් ඉස්සරහට එන්නේ. ඉතින් ඔයාට මේ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කීපයක් මම කියන්නම්. ඔයාට මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ජීවිතේ ඒ ඔයාට අවශ්‍ය කරන බලාපොරොත්තු ඔයාට ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒ දේ ඔයා පැහැදිලිව කොලයක ලියන්න. ඉතින් ඔයා ඒ ලියන දේ ඇත්තටම ඔයාට මේ විශ්වයේ law of attraction කියන එක හරහා ඔයාට ඒ දේවල් ලබා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඔයා ඒ ලියන දේ විශ්වයේ ශක්තියත් එක්ක එකතු වෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අතීතයේ වෙච්ච මොනා හරි වැරදීම් හරි පසුතැවිලි වීම හරි ඔන්න තිබ්බනම් තව දුරටත් ඒ දේවල් ඔයා තුල දරාගෙන ඉන්න එපා කියන එක කියන්න ඕනේ. මොකද ඒ දේවල් දැන් අතීතයට බාර දීලා ඔයා දැන් අලුත්ම ආරම්භයක් ලබා ගන්න සුදුසු ඒකට ගැළපෙන අවස්ථාවක ඉන්නේ. ඒ නිසා පැරණි දේවල් අතහැරලා දාලා අලුත්ම ආරම්භයක් වෙනුවෙන් ඔයාගේ අලුත් පරිච්ඡේදයක් පෙරලන්න ඔයා දැන් ලෑස්ති වෙන්න කියන මැසේජ් එක දෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාලා ගොඩක් හීන දකින කට්ටිය වෙන්න පුළුවන්. ඔයාලගේ ජීවිතය ඇතුළේ ඔයාලට ගොඩක් බලාපොරොත්තු හීන තියෙන කට්ටිය කියන එක පෙන්නනවා. ඉතින් ඒ වගේම මේකෙන් අපිට කියනවා ඒ දේවල් සිතීමෙන් පමණක්ම ඒ දේවල් හැබෑ වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔයා මොකක්ම හරි එෆර්ට් එකක් ගන්න ඕනේ කියන එක මේකෙන් අපිට මැසේජ් එකක් විදිහට දෙනවා. ඔයා ඒ වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න පටන් ගත්තොත් අනිවාර්යෙන්ම මේ විශ්වයේ විසින් ඔයාට 150කට වඩා ඔයාට ඔයාගේ පැත්තෙන් ඔයාගේ ඩ්‍රීම්ස් අචීව් කරන අතරම මේ දේවල් වලට අවශ්‍ය කරන ඔපචුනිටිස් අලුත් අවස්ථාවන් මේ හැමදේම ඔයාට විශ්වය විසින් හදලා දෙනවා කියන මැසේජ් එක මේකෙන් අපිට ලබා දෙනවා. මේක තමයි අද රීඩින් එකෙන් ඔයාලට අපිට දෙන්න තියෙන මැසේජ් එක. ඉතින් මම හිතනවා මේකේ තිබ්බ දේවල් ගොඩාක් ඔයාලට රෙසිනේට් වෙන්නේ නැති කියලා. මේක ජෙනරල් රීඩින් එක නිසා ඔයාලට අදාළ ඔයාලට ගැළපෙන දේවල් තියෙනවා නම් මේ මැසේජස් ටික ඔයගොල්ලෝ අනිවාර්යෙන් අරගන්න. ඉතින් මේ ශක්තිය ක්ලේම් කරගන්න I claim this energy කියලා වගේම මේ විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වෙමින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේකේ අනිත් අයගේ තියෙන ඒ කමෙන්ට්ස් වලට ඒගොල්ලන්ගේ තියෙන බලාපොරොත්තු ඒ දේවල් ඉෂ්ට වෙන්න කියලා ඔයාලත් පොඩි විශ් එකක් කරගෙන යන්න. මොකද අපි යම් කිසි දෙයකට ස්තුතිවන්ත වෙනකොට අන්න ඒ දේ තුලින් අපිටත් යම් කිසි ශක්තියක් ගොඩ නැගෙනවා. මොකද අපි යම් කිසි දෙයක් විශ්වයට ලබා දෙනකොට හොඳ දෙයක් ඒහා සමාන දෙයක් අපිට විශ්වය විසින් ආකර්ෂණය කරලා දෙනවා. ඒක තමයි විශ්ව ආකර්ෂණ නීතිය. ඉතින් ඒ දේවලුත් මතක් කරන ගමම කියන්න ඕනේ ආපහු සැරයක් අපි අලුතෙන් හදපු WhatsApp channel එකත් එක්ක එකතු වෙන්න. ඒක description එකේ දාලා තියෙනවා link එක. එහෙනම් වීඩියෝ එක like කරන්න, comment කරන්න, ඔයගොල්ලන්ගේ අදහසත් පහලින් දාගෙන යන ගමන් මේක තවත් අලුත් කට්ටියට බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ආදරෙන් සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න ඕනේ.